පින්වත්නි මේ බුද්ධ දේශනාව හරි පුදුම විදියට අපිව නිවනවා. එතකොට මේ නිවීම පිණිස අපේ මූලික සූදානමේ දුර්වලතා ටිකක් තියෙනවා. අපිට නිවෙන්න බෑ නෙමෙයි, නිවීම පිණිස අපේ මානසික සූදානම ටිකක් දුර්වලයි. ඉතින් අපේ මානසික සූදානම ගොඩනැගෙන්නේ නැතුව අවබෝධය කරා යන්න බෑ. ඒතර අවබෝධය කරා යන්න කැමති ශ්‍රාවකයෙක් විසින්, අවබෝධයට උනන්දුවක් තියෙන කෙනෙක් විසින් හැම වෙලාවකම කරන්න ඕන දෙයක් තමයි ඒ අවබෝධයේ පිණිස වටපිටාව හදාගන්න එක. ඒ වටපිටාව හදාගන්න එකට අපි කියනවා සම්පජානකාරී භව කියලා. එහෙමත් නැත්නම් අපි එකට කියනවා මන අවබෝධයෙන් යුක්තව බුද්ධ ශාසන ඉස්සරහා හිට ගන්නවා. සම්මයක් ප්‍රඥාව කියලා කිව්වත් ඒකට වරදක් නැහැ. ලෝකෝත්තර ප්‍රඥාව පිණිස සම්‍යක් ප්‍රඥාවයි මුලින් හදාගන්න ඕන. ඒතර තමයි ලෝකෝත්තර ප්‍රඥාව උපදින්නේ. ඒක එකපාර කරන්න බෑ. ඒක ක්‍රමානුකූලව දියුණුවක් කරා යන්න ඕන. ඒක දෙපැත්තකින් ගුණධර්ම හදන්න ඕන. ඒ තමයි ලෝකෝත්තර ප්‍රඥාව පිණිස සීලය උදව් කරනවා. ස්ථාවර ශික්ෂණයේ හෙවත් අරහත්ත්වයේ පිණිස ලෝකෝත්තර ප්‍රඥාව උදව් කරනවා. ප්‍රඥාවෙන් සීලය පිරිසුදු වෙනවා. සීලයෙන් ප්‍රඥාව පිරිසුදු වෙනවා. සීලය නිසා ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව නිසා සීලය වැඩෙනවා. සිල්වතාට තමයි ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාවන්තයාට තමයි සිල් තියෙන්නේ. මේ විදිහට අඤ්ඤමඤ්ඤ වශයෙන් මේ කාරණා දෙක යැපෙනවා. ඒතර මේ අඤ්ඤමඤ්ඤ වශයෙන් මේ කාරණා දෙක යැපෙන නිසා අපිට තියෙන්න ඕන මූලික තත්වයක් තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අවබෝධය පිණිස සම්‍යක් ප්‍රඥාව හදන්න ඕන. ඒතර ඒක ලෝකෝත්තර ප්‍රඥාව උපද්දව ගන්නට උදව් කරනවා. ඒතර මේ සම්‍යක් ප්‍රඥාවේ තමයි අපි කතා කරන පැති කීපයක් තියෙනවා. ඒ තමයි බුද්ධ ශාසනය කියනවා සම්පජානේ ඊටාම වැදගත් දෙයක්. ඒ වැදගත්ම දේ තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. අසම්මෝහ සම්පජඤ්ඤය තමයි මේ වෙලාවේ ඊටාම වැදගත් වෙන්නේ. ඒක උපදව ගන්නට ඔය ගෝචර සම්පජඤ්ඤය වගේ තත්වේනුත් උදව් කරනවා. වැදගත්ම දේ තමයි අසම්මෝහ සම්පජඤ්ඤය. අසම්මෝහ සම්පජඤ්ඤය කියන්නේ මේ වෙලාවේ අත්දැකීමට එකතු වෙන පුද්ගලයෙක් ඉන්නවාම කියලා මගේ හිත පිළිගන්නවා. පුද්ගල භාවයක් මතම පිහිටා ඉන්න ගතියක් අපි තුල තියෙනවා. නමුත් සත්‍ය වශයෙන්ම මේ මොහොතේ හටගන්න නාම රූප પરම්පරාවක් ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි තියෙන්නේ. ඒ නාම රූප ධර්ම ටිකත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයට නගාගෙන බලනකොට තමයි පින්වත්නි ලෝකෝත්තර ප්‍රඥාවට අවකාශය ලැබෙන්නේ. ඒ විමසීම අපිට නෑ මේ වෙලාවේ. ඒක නිසා තමයි සීලයෙන් උදව්ව ගන්න ඕන ප්‍රඥාවට, ප්‍රඥාවෙන් උදව්ව ගන්න ඕන සීලයට කියලා කියන්නේ. ප්‍රඥාවෙන් සීලය පිරිසුදු වෙනවා, සීලෙන් ප්‍රඥාව පිරිසුදු වෙනවා. අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා. මේ ලෝකේ බොහෝ කාරණා එකිනෙකට යැපෙන්නේ. දැන් උදාහරණයක් විදියට සාංශාරික අරුබුදේ පවතින අවිද්‍යාව මත, අවිද්‍යාව යැපෙන්නේ ආශ්‍රව මත. අන්න ඒ දෙකත් අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා. ඔකට තමයි ලෝකේ දී ස්වභාවය කියන්නේ. ඔය දෙක බිඳින්න ඕන කියලානේ ධර්මී කියන්නේ. ඔයගොල්ලෝ අහලා ඇති සමහර දේශනාවල තියෙන අස්තිතංච නාස්තිතංච කියන අන්ත දෙක බින්දහම සම්මාදිට්ඨියටපත් වෙනවා කියලා. එතන නම් සම්මාදිට්ඨිය කියන අරහත්වය මේ දෙපැත්ත බිඳලා දාන්න තමයි අපි බුදුරජාණන්සේගේ දේශනාව ඇතුලේ වැඩපිළිවෙලට එකතු වෙන්න ඕන. මොකද්ද මේ දෙපැත්ත? අවිද්‍යාව මත තමයි ආශ්‍රවය යැපෙන්නේ. ආශ්‍රව වලට හේතුව අවිද්‍යාව. දැන් පටිච්ච සමුප්පාදේ පටන් ගන්න අවිද්‍යාවෙන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා. අවිද්‍යාව උපදින්නේ මොකක් මතද? ආශ්‍රව මත. ආශ්‍රව මත අවිද්‍යාවත්, අවිද්‍යාව මත ආශ්‍රවත් අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා. එකක් නිසා එකක් යැපෙනවා. අවිද්‍යාවට හේතුව එහෙනම් මොකද්ද? ආශ්‍රව. ආශ්‍රව වලට හේතුව මොකද්ද? අවිද්‍යාව. ඒ දෙක එකට එකට යැපෙනවා. මෙන්න මේ යැපෙන කම කඩලා දාන්න ඕන. මේ වෙලාවේ අත්දැකීම ගත්තත් මොකද්ද? නාම රූප ධර්මයන්. නාම ධර්ම මත රූපය යැපෙනවා, රූපේ මත නාම ධර්ම යැපෙනවා. ඒ දෙකත් අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන්නේ. මේ ලෝකෙ දෙපැත්තයි තියෙන්නේ.
ඒ දෙපැත්තම බිඳලා දැම්මහම පුද්ගලයා අවබෝධයටයි එකතු වෙන්නේ. ටිකක් ඒක ගැඹුරුයි. එතකොට නාම ධර්ම මත රූපේ යැපෙනවා, රූපේ මත නාමය යැපෙනවා. ඕකට අර බුද්ධ දේශනාවෙම තියෙනවා පින්වත්නි, හරියට මේ නාම රූපය යැපෙන්නේ දරමිටි දෙකක් එකට හේතු කළා වගේ කියලා. එක දරමිටියක් නිසා අනිත් දරමිටිය රැකෙනවා, යැපෙනවා. එක දරමිටියක් පරිස්සම් වුණාම අනිත් දරමිටියත් පරිස්සම්. ඒක දෙක එකට හේතු කළා මෙහෙමනේ. අන්න ඒ වගේ නාමයේ තියෙනකන් රූපේ පවතිනවා, රූප ධර්ම තියෙනකන් නාම ධර්ම ටික පවතිනවා. මේ දෙකත් අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා. එතකොට මේ අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපීම නිසා නැවත නැවත භව සාගරයටම අපි එකතු වෙන්නේ කුමක් පදනම් කරගෙනද? කෙලෙස් ටිකයි අபிසංස්කාර ටිකයි පදනම් කරගෙන. මේ ටිකත් එකිනෙකට යැපෙනවා. කෙලෙස් මත අபிසංස්කාර රැස් වෙනවා. අபிසංස්කාර රැස් වෙනකොට ආයෙත් ඒ අபிසංස්කාර මතින් කෙලෙස් උපදිනවා. ඒ ටිකත් අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා. බලන්නකො මේ හැම තැනකම එකක් නිසා එකක් යැපෙන, දෙකක් හේතු වෙච්ච බවක් පේන්න නැද්ද? තියෙනවා. මෙන්න මේ ගතිය කඩලා දාන්න බුද්ධ ශාසනය පෙන්නනවා. ඒකටත් කාරණා දෙකක්ම. මොකද්ද? සීලයෙන් ප්‍රඥාව පිරිසුදු වෙනවා, ප්‍රඥාවෙන් සීලය පිරිසුදු වෙනවා. සිල්වතාර ප්‍රඥාව තියෙනවා, ප්‍රඥාවන්තයාට සිල් තිබෙනවා. ප්‍රඥාව නැත්තම් සීලයක් නැහැ, සීලයක් නැත්තම් ප්‍රඥාවක් නැහැ. මේ දෙක තමයි මේ ජීවිතයේ තුල අර ද්වි ස්වභාවයේ කඩන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම ආම්පන්න දෙක කියලායි ධර්මයේ පෙන්වන්නේ. එතකොට මේ මට්ටම හදා ගන්නවා නම්, මේ දියුණුව හදා ගන්නවා නම් ඔගොල්ලෝ ක්‍රමානුකූලව ඒ වෙනුවෙන් ලෑස්ති වෙන්න ඕන. අර ද්වි ස්වභාවයේ බින්දොත් ඉස්සරහට අඩිය තියන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකෝත්තර දියුණුව කරා යන්න පුළුවන්. ඒතොර එහෙම දියුණුව කරා යන්න බෑ මේ ද්වි ස්වභාවයේ බින්දින් නැතුව දෙපැත්තට වැටෙන ගමන්. එක්ක කෙලෙස් පැත්තට වැටෙනවා, එක්ක අபிසංස්කාර පැත්තට වැටෙනවා මේ අපේ ජීවිතේ. එක්ක භව දෘෂ්ටියට වැටෙනවා, එක්ක විභව දෘෂ්ටියට වැටෙනවා. එක්ක සාස්වත දෘෂ්ටියට වැටෙනවා, එක්ක අසාස්වත දෘෂ්ටියට වැටෙනවා. එක්ක අත්කිලමතාන යෝගයේ ඉන්නේ, එක්ක කාමසුකල්ලිකාන යෝගයේ. ඇයි අවබෝධයක් නැතුවනේ ලෝකේ පරිහරණය කරන්නේ? මේ වර්තමාන මොහොතට අවබෝධය ඇතුව, එහෙමත් නැත්නම් ප්‍රඥා සම්ප්‍රයුක්තව ප්‍රතිචාර දක්ව ගන්න බැරි වුණොත්, මේ වර්තමාන මොහොතට ප්‍රඥාවෙන් ප්‍රතිචාර දක්වන්න බැරි වුණොත් මොකද වෙන්නේ? වර්තමාන මොහොතට ප්‍රඥාවෙන් ප්‍රතිචාර දක්ව ගන්න බැරි වුණොත් එහෙම පින්වත්නි, ඔය දෙපැත්තෙන් එක පැත්තකට තමයි ඔයගොල්ලෝ කඩාගෙන වැටෙන්නේ. දෙපැත්තෙන් එක පැත්තකට කඩා වැටෙන්නේ. එතකොට එතනදී ඕගොල්ලන්ට උදව් කරනවා සිහිනුවණ. එතකොට සිහිනුවණ තිබ්බොත් මේකට අපි කියනවා අසම්මෝහ සම්පජඤ්ඤේ සිහිනුවණේ ඊට ප්‍රබල පැතිකඩක්. අසම්මෝහ සම්පජානයෙන් අපි කරන්නේ හැම වෙලාවකම මේ මොහොතේ පුද්ගල භාවයකින් ලෝකේ අල්ලන්නේ නැහැ. මගේ ආත්මයේ සත්ව ගතියකින් මේ වෙලාව නඩත්තු කරන්නේ නැහැ. සත්පුද්ගල භාවයකින් මේ වෙලාවේ නඩත්තු කරන්නේ නැතුව මගේ ආත්මය කියලා බලන්නේ නැතුව නාම රූප ධර්ම ටිකක් විදියට, ස්කන්ධ ටිකක් විදියට, ආයතන ටිකක් විදියට, ධාතු විදියට බලනවා. ඒවා ඇති වෙලා නැති වෙලා යන නිසා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා බලන හුරුවකුත් තියා ගන්නවා. එතකොට කවදාකවත් කෙලෙස් සම්තේට වැටෙන්නෙත් නැහැ, අபிසංස්කාර පැත්තට වැටෙන්නෙත් නැහැ, භව දෘෂ්ටියට වැටෙන්නෙත් නැහැ, විභව දෘෂ්ටියට වැටෙන්නෙත් නැහැ. කෙලෙස් මත යා පදිංචි වෙන්නෙත් නැහැ, අபிසංස්කාර මත පදිංචි වෙන්නෙත් නැහැ, අවිද්‍යාව මතට එකතු වෙන්නෙත් නැහැ, ආශ්‍රව මතට එකතු වෙන්නෙත් නැහැ. විද්‍යා විමුක්තිය පැත්තටමයි මේ ශ්‍රාවකයා ක්‍රමානුකූලව ටිකෙන් ටික පියමන් කරන්නේ. ටිකෙන් ටික පියමන් කරනවා. ඒතර ඒ වෙනුවෙන් ඕගොල්ලන්ට වර්තමානයේ පුළුවන් වෙන්න ඕන, මේ වෙලාවේ ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන අවබෝධාත්මක විමර්ශනයකට යන්නේ. අවබෝධාත්මක විමර්ශනය කියලා කියන්නේ සිහි නුවණ නැත්තම් ආයෙත් ඕගොල්ලෝ බනහලා ආයෙත් සංසාරයට කඩාගෙන වැටෙන්නේ. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. හොඳට බලන්න පින්වත්නි, සර්කස් කාරේක ඕගොල්ලෝ දැකලා ඇති කේබල් එකක් උඩ ඇවිදිනවා. එතකොට එයා මේ වයර් එකක් වගේ, ලණුවක් වගේ, කඹයක් වගේ එකක එයා ඇවිදිනවා. දැන් අපිට නම් බිම යන්නත් බෑනේ හරියට. අමාරුයි. නමුත් එයා බොහොම ලස්සනට ඇවිදිනවා. එයා ඇවිදින්න සමබරතාවයේ පරිස්සම් කරගන්න වග බලා ගන්නවා ඇවිදිනකොට. සමබරතාවයේ බිඳෙයි කියලා බයට එයා ඇතේ ලීයක් වගේ, ජස්ටියක් වගේ කුත් තියාගෙන ඉන්නවා. සමහරට මේ කඹේ උඩ නෙමෙයි, කඹේ උඩ තව රෝදෙකුත් තියාගෙන, ඒ රෝදේ උඩත් නිකන් ඇවිදින වගේ, රෝදෙත් පැදගෙන ඉස්සරහට යන බවක් පේනවා.
එතකොට අර සමබරතාවයේ බිඳෙයි කියලා බයට දෙපැත්තට වැටෙයි කියලා බයට එක එක උපක්‍රම පාවිච්චි කරන එක උපක්‍රමයක් තමයි දිග ජස්ටියක් පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරලා වැටෙන්න තියෙන අවකාශය අඩු කරගන්න එයා හැම වෙලාවකම Tamanගේ සමබරතාවයේ තියාගන්න. ඒ සමබරතාවය නිසා තමයි ඒ සියුම් தත්ත්වය ඇතුළේ යා ඉස්සරහට යන්නේ. මේ සියුම් දර්ශන ඥානයකින් තමයි ක්‍රමානුකූලව විමුක්තිය ස්පර්ශ කරන්න තියෙන්නේ. ඔකෙන් අර දෙපැත්තට වැටුනොත් එහෙම සංසාරයට වැටෙනවා. අර මනුස්සයා කඹින් පල්ලට වැටෙනවා වගේ. කෙලෙස් මත පදිංචි වුණොත් අபிසංස්කාර රැස් කරන්න ගියොත් සංසාරෙට. එතකොට දැන් එහෙම කඹයක් දිගේ ඇවිදින මිනිහෙක් කඹේ පැත්තෙම සිහිය තියාගෙන යන්න ඕන. Tamanගේ කය පැත්තෙම සිහිය තියාගෙන යන්න ඕන. ඒ වගේම ඕගොල්ලන්ටත් මේ සිහි නුවණ තරම් ඕගොල්ලන්ව අවබෝධයට පත් කරන්න පුළුවන් වර්තමානයේ ප්‍රබල මෙවලමක් නැහැ පින්වත්නි. වර්තමානයේ සිහියක් තියෙන්න ඕන. ඒ වගේම හොඳට බලන්නකෝ ඔය කඹයක ඇවිදින මිනිස්සෙක් එයා හැම වෙලාවකම ඉස්සරහට අඩිය තියනවා. එක තැන නැවතිලා ඉන්නේ නැහැ. එක තැන නැවතිලා හිටියොත් ඒත් වැටෙන්න තියෙන අවකාශය වැඩි. අර සමබරතාවයේ තියාගෙන උනත් එක තැනක ඉන්නත් හොඳ නැහැ. ඉක්මනින් ඉස්සරහට පැන ගන්න ඕන. අය වෙලාවක් තියෙයි තව ඉස්සරහට බලමු අපි මොනවා හරි කරලා බලමු. ඉස්සරහට ඔය මොනවා හරි කරමු අපි දැන් මේ වෙලාවේ නම් බෑ කියලා කවදාවත් මේ වැඩේ කල් දාන්න එපා. නමුත් දැන් මම මේ වෙලාවේ අවස්ථාවට නිවෙන විදිය දන්නවා හාමුදුරුවනේ. ඒ නිසා මම මේ මට්ටමේම ඉන්නවා. හැබැයි මම පිරිහෙන්නේ නැහැ. මම අර කෙලෙස් අபிසංස්කාරවල අවදානම දන්නවා. ඉතින් ඒ නමුත් මට මේ වෙලාවේ ඉන්න බෑ. මං ඉස්සරහට ධර්මයට එන්නයි හිතාගෙන ඉන්නේ. පූර්ණ කාලීනව ධර්මයේ දියුණු කරන අදහසක් ඇතුලේ තමයි මම ඉන්නේ කියලා ඕගොල්ලෝ මේ අර සමබරතාවයේ තියාගෙන උනත් නවතින්න නම් එපා. නැවතුනොත් අවදානමක එහෙම කඹයක ඇවිදින කෙනෙක් හැම වෙලාවකම ඉස්සරහට පියවර තියන්න උත්සාහ කරනවා. ඉස්සරහට පියවර තියන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ පින්වත්නි හැම වෙලාවකම ඕගොල්ලෝ ධර්ම මාර්ගයට ආපු ධර්ම මාර්ගයේ තුල අභිනන්දනය කර එතන නවතින්න එපා. දැන් උදාහරණයක් විදිහට සමාධිය දියුණු කරනකොට චිත්ත සමාධිය උපදිනකොට පළවෙනි ධ්‍යාන ඉපදුනා කියන්නකෝ. එක්කෝ අර Tamanගේ කෙලෙස් හැසිරෙන එක අඩු වුණාට පස්සේ හිතේ කෙලෙස් ගොඩාක් හැසිරෙන එක අඩුයි නම් හිත වික්ෂිප්ත වෙන්නෙත් නැහැ. හිත බොහොම සංසුන්. ඒ සංසුන්කම නිසා කෙලෙස් හැසිරෙන්නේ නැතිකම නිසා සමහර විට හිත තුල ප්‍රීතියක් ජනිත වෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රීතිය ජනිත වෙනකොට යා ඒකට අහු වෙන්න තියෙන අවකාශය වැඩි. ඒක හොඳයි තමයි. ඒකට අහු වෙන්න පුළුවන් අවකාශය වැඩි. එතකොට ඒකට අහු වෙන්නේ ඇයි? හැමදාමත් අපි අරමුණු හරහා ආස්වාදයේම තමයි පින්වත්නි හොයාගෙන ගියේ. ආස්වාදයේමයි අපි හොයාගෙන ගියේ වෙන මොකක්වත් නෙමෙයි. එතකොට මේ ආස්වාදයේ හොයාගෙන යනකොට අපිට ලැබුණු ආස්වාදේ ඊටාම ස්වල්පයි. බලන්නකො පොඩි ආස්වාදයක් හොයාගෙන තමයි අපි ඇවිදින්නේ. පුංචි ආස්වාදයක්. මම දැක්ක පහුගිය කාලේ එක නෝනා කෙනෙක් පැහැදිලි කිරීමක් කරනවා. යා මේ මොකක් හරි ඔය යුරෝපීය රටක ඉඳලා ලංකාවට ආපු තැනැත්තියක්. ඇය කියනවා මම හරි කැමති ලංකාවේ අලි බලන්න. මම මේ යාලට ගිහින් අලියෙක් බලලා යන්න ආවේ. අලි බලලා යන්න ආවේ කියලා. බලන්න යා පොඩි ආස්වාදයක් වෙනුවෙන් ලොකු කැපකිරීම් ගොඩක් කරලා. ඒක පවත්වන්නත් බෑ පුංචි. මම සාමාන්‍යයෙන් අවුරුදු 2කට විතර සැරයක් ලංකාවට ඇවිල්ලා යාල කැලෑවේ රවුමක් ගිහින් අලි බලලා යනවා කියලා යා කියනවා. පොඩි ආස්වාදයක් වෙනුවෙන් ගොඩාක් වැඩ කරන කමක් මෙහි තියෙන්නේ. පොඩි ආස්වාදයයි තියෙන්නේ. ඒ පුංචි ආස්වාදයෙන් මුසපත් වුණාම ඒක සමහරට ඒක බොහොම පොදු ප්‍රබල ආස්වාදයකුත් නෙමෙයි. දැන් සමහර අත්දැකීම් තියෙනවා බහුලව බොහෝ දෙනෙකුට ආස්වාදයක් උපදිනවා. එහෙමත් නෙමෙයි. දැන් එයා බලන්න යුරෝපයේ ඉඳලා මෙහෙට එනවා ටිකට් එහෙම දාගෙන අලි බලලා යන්න. පුංචි ආස්වාදයක් වෙනුවෙන් එයා ගොඩාක් දේවල් කරනවා. ඔය මට්ටමේ ඉන්න කෙනෙකුට බොහෝම නිරාමිස සිතක් ඇතුලේ උපදින ප්‍රීතිය පදනම් කරගෙන අර ආධ්‍යාත්මිකව භාවනාවකින් උපදින ආස්වාදයට යාහු වෙලා යන්න තියෙන අවකාශය වැඩි. ඒකයි මම කියන්නේ ධර්ම මාර්ගය තුල සමබරව වුණත් එක තැන නම් ඉන්න එපා. එතනින් එහාට මොකද්ද කරන්න ඕන කියලා නිවීම දක්වාම හැම වෙලාවකම විමසින්න නැත්නම් ඕගොල්ලන්ට ධර්ම මාර්ගයේ ඇතුලේම අනාථ වෙන්න පුළුවන්. ධර්ම මාර්ගයට ආවත් විමුක්තිගාමී නිස්සරණීය අර්ථයට මැරෙන්න දෙන්න එපා. නිස්සරණිය තමයි ප්‍රධාන එක. බණහන එක ප්‍රධාන එක නෙමෙයි. නිස්සරණය චන්දරාගයේ දුරු කිරීම
ඡන්දය, රාගය, නන්දිය, තෘෂ්ණාව, උපය, උපාදාන, අබිනිවේෂ, අනුසය කියන කෙලෙස් ටික කඩලා ඉවර කරන එක තමයි මගේ අරමුණ. ඒ කෙලෙස් ටික කඩලා ඉවර වෙනකන් පිටිපස්සට යන්න එපා. පිටිපස්සට යන්න එපා. මොකද ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ පින්වත්නි. මේ ප්‍රධාන අරමුණට කවදාවත් මැරෙන්න දෙන්න එපා. ඒක ධර්ම මාර්ගයට ආවත් නිකන් ඒකෙන් පිරිහෙන ගතියක් පේනවා. ධර්ම මාර්ගයට ආපු කෙනෙක් පවා ඒ විදියට කඩා වැටෙන්න පුළුවන්. එතකොට ධර්ම මාර්ගයට ආපු කෙනෙක් පවා එහෙම කඩා වැටෙන්න පුළුවන් නම් එහෙම කඩා වැටෙන මට්ටමේ හිතක් ඕගොල්ලන්ට තියෙන්නේ කියලා ඒක අඳුනාගෙන හැම වෙලාවකම ධර්මයේ පැත්තට අඩියක් ගානේ මොහොතක් ගානේ පින්වත්නි පියමන් කරන්න ධර්මයේ පැත්තට. ක්‍රමානුකූලව ධර්මයේ පැත්තට පියමන් කරන්න. එතකොට මේ ක්‍රමානුකූලව ධර්මයේ පැත්තට පියමන් කරන එක අතහරින්න එපා. මෙදහත් බවක් ඉපදුනත් ඒ මෙදහත් භාවය තුල උනත් අවබෝධයේ දක්වාම සිත මෙදහත් කරගෙන විදර්ශනා කරන හැකියාව කඩා වැටෙන්න දෙන්න එපා. දැන් බලන්නකෝ අර පුද්ගලයා සර්කස් කරුවෙක් සමබර කරගත්තත් එයා ඉක්මනින් ඉස්සරහට හිමින් අඩිය තියෙන ගතිය තියෙන. එක තැන හිටගෙන ඉන්නේ නැහැ. සමබරතාවයේ උනත් එක තැන හිටගෙන හිටියොත් බරපතල විදියට බිඳෙන්න පුළුවන්. සමබරතාවයට ආම්පන්න තිබුණත් වැටෙන්න පුළුවන්. සිහිය තිබුණත් පින්වත්නි ඕගොල්ලන්ට ලෝකෝත්තර දියුණුවේ කූට ප්‍රාප්තිය වෙච්ච නිස්සරණයේ කරාම යනකම් පසුබහින්නේ නැහැ කියන බලවත් වීරියක් මේ වෙලාවේ ඕන. නැත්තම් ඕගොල්ලෝ ධර්ම මාර්ගයෙන් විසි වෙනවා. නැත්තම් ධර්ම මාර්ගයෙන් විසි වෙන්න තියෙන අවකාශය හරීම වැඩි. පැවිදි වෙච්ච කෙනෙකුට උනත් එහෙමයි. දැන් හිතන්න ලෝකෝත්තර අරමුණෙන් පැවිදි වෙනවා. ඊට පස්සේ ඒ හාමුදුරුවන්ට හිතෙන්න පුළුවන් මේ බුද්ධ ශාසනය කියන්නේ දායකයන්ගේ පාංශු කූල කරන එක, දානි කරන එක, පිරිත් නූල් ගැට ගහන එක. ඔය වගේ ඒවා හිතෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ හාමුදුරුවන්ට උවමනාව තියෙන්නේ ඔය ස්පීකර් එකක් දාලා පිරිත් ටික දාන එක. ඔය වගේ ටිකක් ප්‍රධාන වැඩේ කරගත්තොත් නිස්සරණයේ සම්බන්ධ අර්ථයට මොනවා වෙයිද? ඒක කොච්චර අදක්ෂකමක්ද? මොකද බුද්ධ ශාසනයේ ප්‍රධාන අර්ථය නිස්සරණයනේ පින්වත්නි. ඒ නිස්සරණීය අර්ථය නමුත් කෙනෙක් බැලූ බැල්මට කියන්න පුළුවන් නෑ ඉතින් ඒවත් හොඳයිනේ. ඒවා නරක නෑනේ. ඒවා ඉතින් වරදක් නෙමෙයිනේ. මිනිසුන්ගේ පාංශු කූලවත් පිළිවෙත් කරන එක, පිරිත් නූල් ගැට ගන්න එක නරක නෑනේ. ශබ්ද විකාශන යන්ත්‍ර දාලා උදේට පිරිත් දාන එක හොඳ දෙයක් නේ, නරක දෙයක් නෙමෙයිනේ කියලා මෙහි අය කියයි. නමුත් පින්වත්නි ඒ ඔක්කොම හොඳ වුණත් හොඳම එක තමයි නිස්සරණයට එකතු වෙන එක. ඒ නිස්සරණයට එකතු වීමේ කතාව කවදාවත් මග හරින්න එපා. ඒක අපේ ප්‍රධාන කතාව. ඒ කතාව ඇතුළේමයි අපි ශක්තිමත් වෙන්න ඕන. ඒ නිසා ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕන පින්වත්නි. දැන් මේ අද අපි මේ දේශනාවට ගාථාවක් මතු කළානේ. මේ ගාථාවේ තියෙන අර්ථය තමයි පින්වත්නි මේකේ තියෙනවා මේ නිස්සරණීය අර්ථය සාධනය කරගන්න කැමති බෞද්ධයෙක් පළවෙනියෙන් හදන්න ඕන ගුණධර්ම ටික. ඒකේ පළවෙනි එක තමයි මානං පහාය සුසමාහිතත්තෝ. පළවෙනි එක තමයි අපිට තියෙනවා මේ කාම භූමියේ මාන්නක්කාරකම. ඔය මාන්නක්කාරකමක් තියෙන තාක්කල් පින්නත් ධර්මය අල්ලන්න ලේසි නෑ. මාන්නක්කාරකම තිබ්බොත් එළියෙන් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා බණ කිව්වත් ධර්මයේ යන්නේ නෑ ඇතුළට. හිතන්නකෝ බුදුරජාණන් වහන්සේම ඇවිල්ලා බණ කිව්වා කියලා. එහෙම එකක් වෙන්නේ නෑ. එහෙම ඇවිල්ලා බණ කිව්වත් මාන්නක්කාරකම තිබ්බොත් යන්නේ නැහැ පින්වත්නි චතුරාර්ය සත්‍ය මනසට. හේතුව එයාගේ හුදු දැනුමින් ධර්මයේ මිශ්‍ර කරගන්නවා. එයා එක්ක චතුරාර්ය සත්‍ය ඇහෙනකොට එයා දන්න මොනවා හරි රොඩු ටිකක් ඔළුවේ තියෙනවනේ. එක්ක උගත්කමක්, බුද්ධිමත්කමක් මොනවා හරි ඔය හදාගත උපාධි ඒවා මේවා ආචාර්ය උපාධි මේවා ගොඩක් තියෙනවනේ මිනිසුන්ට. හැම වෙලාවකම ස්වාධීන නැහැ. එයාගේ අර තියෙන ඔළුවේ රොඩුත් එක්කම ධර්මයේ පැත්තට හැරෙනවා. හැරෙනකොට යාට හැම වෙලාවකම අර Taman ගොඩනගාගත්ත පරණ මතකයේ කෙලෙස් සහගත තියෙනවනේ නුවණක්. ඔය නුවණින් ධර්මයට ගලපනවා. ඒ තා කාලයක් පින්වත්නි පටිසම්භිදා પ્રાપ્ત රහතන් වහන්සේ නමක් ඇවිල්ලා ඕගොල්ලෝ ඉස්සරහා බණ කිව්වත් ඕගොල්ලෝ නම් නිවෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ මානම් පහය පල්ලවෙනියෙන් ඕගොල්ලන්ට නිවන් දකින්න ඕන නම් මාන්නය අයින් කරගන්න ඕන. අපි ජීවිත මදයෙන්, යෞවන මදයෙන්, ආරෝග්‍ය මදයෙන් මත් වෙලා ඉන්නේ. ඒ වගේම හුදු දැනුමින්, ආර්ථික මට්ටමින්, වෘත්තීය වටිනාකම් වලින් අපි මත් වෙච්ච જાතියක් පින්වත්නි. මේ බණ අහගෙන ඉන්න ගොඩාක් දෙනෙක්ගේ කතාව එහෙමයි. නිවසේ ඉඳලා මේ කතාවට සමවදින බොහෝ දෙනෙක්ගේ රටාව ඒකයි පින්වත්නි. මානං පහය. ඒ මානෙ ප්‍රහාණය කරන්නේ නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධයට සුදුසු නෑ.
සුදුසු නෑ. ඒකනේ ධර්මී කියන්නේ ශ්‍රද්ධාවෙන්මයි යෝගයේ තරණය කරන්න තියෙන කියලා. සද්ධාය තරති යෝගං අප්පමාදේන අන්නවම් ප්‍රමාද වෙන්න මොහොත නෑ. ඒකනේ මං කිව්වේ අර අඩිය තියෙන එක නවත්තන්න එපා සමබරතාවයේ තිබ්බත්. විරියේන දුක්ඛං අච්චේති වීරියෙන් කෙලවර කරා එන්නයි උත්සාහ කරන්න ඕන. පඤ්ඤාය පරිසුද්ධති ප්‍රඥාවෙන් විතරයි පිරිසුදු වෙන්න පුළුවන්. බලන්න කොයිතරම් ලස්සනයිද මේ පැහැදිලි කිරීම. එහෙනම් දැන් මේ ප්‍රඥාවේ පාරිශුද්ධිය පිණිස ඕගොල්ලෝ ලෑස්ති වෙන්න පින්වත්නි ඇතුළ ලෑස්ති කරගන්න. ඇතුළ ලෑස්ති කරගන්නවා නම් මානම් පහාය සුසමාහිතත්තෝ. පළවෙනි එක තමයි පින්වත්නි මානම් පහාය. ඕගොල්ලන්ට මාන්නේ තිබ්බොත් ධර්මයේ යන්නේ ඇතුළට. මොන්න තරම් ධර්මයේ කතා වෙන තැනක හිටියත් ධර්මයේ යන්නේ නැහැ. එයාගේ හුදු දැනුමත් එක්ක ධර්මයේ මිශ්‍ර කරනවා එයා. එහෙම වුණාට පස්සේ එයාගේ අර දැනුම් සම්භාරයට ගොඩනගාගත්ත දැනුමට සාධාරණව තමයි ධර්මයේ දිහා බලන්නේ. එතකොට එයාට අවබෝධය කරා යන්න බෑ. ඒ මාන්නේ දුරු වෙන ආකාරයට තමයි ඕගොල්ලෝ වාඩි වෙන්නේ. ඉරියව් පවත්වන්නේ පවා බලන්නකෝ. දැන් මේ ධර්මාසනයේ තියෙන ටිකක් කුසින් ඕගොල්ලෝ වාඩි වෙලා ඉන්නේ ටිකක් පහතින්. දේශනා ගෞරවයේ තියෙනවා. හැබැයි ඕගොල්ලෝ මේ කෙලෙස් සහිත ලෝකයේ තැනකට ගියොත් එහෙම මම මොකටද මෙතන වාඩි වෙන්නේ? මං කොතනද වාඩි වෙන්නේ කියලා තැන හොයනවා. නමුත් මෙතනට ආවම එහෙම නැහැ. බලන්න සද්ධාව අවස්ථාවට හරි මාන්නේ කඩන විදිය. නැත්තම් මේ ධර්මයේ යන්නෙත් නැහැ මනසට පින්වත්නි. ඒකනේ පහළ ආසනයක ඉඳලා ඉහළ ආසනයකට බණ කියන්න එපා කියලා තියෙන්නේ. පහළ ආසනයකට ඉඳලා ඉහළ ආසනයකට බණ කිව්වොත් පින්වත්නි ඒ ධර්ම මාත්‍රයක් ගානේ භික්ෂුවට ඇවතක් වෙනවා. එතන ධර්ම ගෞරවයේ බරපතල අභියෝගයක තියෙන. ඒ නිසා කවදාවත් පහළ ආසනයක ඉඳලා ඉහළ ආසනයකට ධර්මී කියන්න හොඳ නැහැ. ඒ ධර්ම ගෞරවයේ නැති තැනක පින්වත්නි චතුරාර්ය සත්‍ය අවබෝධයේ දුරටයි යන්නේ. හැම වෙලාවකම ධර්ම ගෞරවයේ තියාගෙන සංසුන් මනසකින් අහන්න මාන්නේ ආවොත් ඕගොල්ලන්ගේ පරණ දැනුම ඇවිල්ලා සත්‍ය අවබෝධයට තියෙන අවකාශය අහුරාගෙන කෙලින් හිට ගන්නවා අර පරණ දැනුම. මානං පහය සුසමාහිතත්තෝ. ඒ වගේම අවබෝධයට උමනාවක් තියෙනවා නම් සුසමාහිතත්තෝ. හොඳට එකඟ වෙච්ච සිතක් හදාගන්න. ඇයි? සිත එකඟ වෙලා නැත්තම් එකඟ නොවුණු සිතක තමයි කෙලෙස් වැඩෙන්නේ. සිත එකඟ වෙලා නැත්තම් හැම වෙලාවකම එකඟ නොවුණු සිතක් නම් තියෙන්නේ. එකඟ නොවුණු සිතකට පින්වත්නි කෙලෙස් තමයි අයිති. සිත විසිරෙන්න කෙලෙස් තමයි ඒ සිතට අයිති. ඒ සිත එකඟ වෙන්න ප්‍රඥාවටයි ඒ සිත විවෘත වෙන්නේ. සිත විසිරිච්ච තැනක බොහෝම වේගයෙන් ප්‍රබලව කෙලෙස් වැපිරිලායි තියෙන්නේ. ප්‍රබලව පින්වත්නි කෙලෙස් හැසිරෙනවා ඒ හිත ඇතුලේ. වේගයෙන් කෙලෙස් හැසිරෙනවා. ඒ කෙලෙස් හැසිරෙන ගමන් ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අකුසලා කුසලයේ මෙයයි අකුසලයේ මෙයයි කියලා තෝරලා බේරලා වෙන් කර ගන්නවත් බෑ පින්වත්නි. වෙන් කර ගන්නවත් බෑ. හේතුව එච්චර වේගයෙන් පින්වත්නි විසිරුණු සිතක කෙලෙස් හැසිරෙනවා. ඒ නිසා තමයි බුද්ධ දේශනාව කියන්නේ සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. මහණෙනි මේ ධර්මයේ අයිති සම්මාහිත සිත් තියෙන කෙනෙකුටයි. නායන් ධම්මෝ අසමාහිතස්ස. අසමාහිත සිත් තියෙන කෙනෙකුට නෙමෙයි. ඒ නිසා හොඳ එකඟ සිතක් හදාගන්න. එකඟ සිතක් හදාගන්න. එහෙනම් මේ ටික හදාගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වෙනුවෙන් නිවන් දැකීම වෙනුවෙන් විමුක්තිය වෙනුවෙන් සෝතාපන්නකම වෙනුවෙන් මොකුත් කරන්න ඕනේ නැහැ. මේ ටික ඇතුලේ මුළු බුද්ධ ශාසනයේ අර්ථයට ඔබව එකතු කරනවා. බලාගෙන ඉද්දි නෙවෙයි මේ ටික හදාගෙන හිටියොත්. මානම් පහය සුසමාහිතත්තෝ සුචේතසෝ සබ්බදී විප්පමුත්තෝ. හැම වෙලාවකම ප්‍රඥාවෙන් යුක්තවම බලන කමක් තියෙන්න ඕන. පින්වත්නි ප්‍රඥාව නැත්තම් අරමුණු වල කෙලෙස් සිඳින්න බෑ. පින්වත්නි කෙලෙස් හැදින්නේ වර්තමාන භවයේ. මේ වෙලාවේ තමයි කෙලෙස් උපදින්නේ. එතකොට මේ වෙලාවේ කෙලෙස් උපදිනකොට ප්‍රඥාව යොදන්න පුළුවන් නම් අපිට මේ වෙලාවේ කෙලෙස් උපදිනකොට ඒ උපදින වෙලාවේ අපිට ප්‍රඥාව යොදා ගන්න පුළුවන් නම් කෙලෙස් උපදිනකොට ප්‍රඥාවෙන් තමයි අරමුණු වල කෙලෙස් සිඳෙන්නේ. ප්‍රඥාව නැත්තම් පින්වත්නි අරමුණු වල කෙලෙස් සිඳින්න බෑ. කෙලෙස් හැදෙන්න අවකාශය තියෙන වර්තමානයේ ආරම්මන වලයි. අරමුණේ කෙලෙස් සිඳ ගන්න තමයි ප්‍රඥාව පාවිච්චි කරන්නේ. වර්තමානයේ මුණ ගැහෙන අරමුණු වල විතරක් කෙලෙස් සිඳින්න ඒත් නිවිල යනවා.
අනාගතයේ කෙලෙස් ඇති වෙනකොට ඒවා නිරුද්ධ කරන්න මං වැඩ කරන්නයි හිතාගෙන ඉන්නේ කියලා මේ අනාගතයේ ඇති වෙන ලෝකයේ පිළිබඳව මේ වෙලාවේ අදහස ගන්න එපා. මේ වෙලාව එක එකතු වෙන්න. මේ වෙලාවේ අරමුණු වල විතරක් කෙලෙස් ඉඳින්න. පරණ අරමුණු වල කෙලෙස් හැදුණා කියලා දැන් මොනවා කරන්නද? ගිය අවුරුද්දේ ඊට ඉස්සෙල්ලා කාලේ, තරුණ කාලේ, යෞවන කාලේ, බාල යුගයේදී මේ අරමුණු වල කෙලෙස් හැදුණා බලන්න මම මේ තරම් මගේ කෙලෙස් ඉපදිලා තියෙනවා හාඳුරණේ කියලා. ඉතින් පින්වත්නි කමක් නැහැ මොනවා කරන්නද? බුදුරජාණන් වහන්සේ වදාළේ වර්තමානයේ අරමුණේ කෙලෙස් සිඳින්න මානසිකාරයයි ප්‍රඥාවයි පාවිච්චි කරන්න කියලා. මානසිකාරයෙන් තමයි අරමුණ ගන්නෙ. අරමුණ කෙරෙහි මානසිකාරය තියෙන්න ඕන. නැත්තම් පින්වත්නි කෙලෙස් වැපිරිලා යනවා. අරමුණේ මානසිකාරයේ තියෙන්න ඕන. ඒ ගත්ත අරමුණේ කෙලෙස් සිඳින්න තරම් ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒකට තමයි අපි කිව්වේ අර සම්‍යක් ප්‍රඥාව කියලා ඉස්සෙල්ලා කිව්වේ. මොකද්ද? අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. මොකද්ද ඒකේ ස්වභාවය? ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අත්දැකීම දකිනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයට නඟලා බලනවා. ඔය කාරණා දෙක තිබ්බොත් එයාට කවදාවත් පින්වත්නි වරදින්න ඉඩක් නැහැ. සුචේතසෝ සබ්බදී විප්පමුත්තෝ. එතකොට මොකද වෙන්නේ? යාගේ සිත විශේෂයෙන් මිදෙන්න ගන්නවා යාගේ හිත. විශේෂයෙන් මිදෙන්න ගන්න මොන වගේද යාගේ සිත මිදෙන්නේ? කෙලෙසුන්ගෙන් මිදෙන්නේ. ඇයි? එයාට තියෙනවා පැහැදිලි අවබෝධාත්මක වැඩපිළිවෙලක්. දැන් අපිට අවබෝධයක් නැහැ. ඔහේ වැඩපිළිවෙලක් තියෙනවා. අවබෝධයෙන් හදාගත්ත වැඩපිළිවෙලක් නැහැ. මේ වෙලාවේ නාම රූප ධර්මයන් පහළ වෙනකොට ඒවා අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනකොට ඒ නාම රූප අත්දැකීම ඉස්සරහා මොන්න තරම් අපි අඬනවද පින්වත්නි? නමුත් ඉතින් සත්‍ය වශයෙන් අඬන්න හේතු යෙදිලා නැහැ. ප්‍රඥාවෙන් බැලුවොත් නාම රූප පරම්පරාවක ඇතිවීමක් නැතිවීමක් විතරයි තියෙන්නේ. ඒකත් වෙනස් කරන්න බෑ. ඇඬුවත් වෙනස් කරන්න බෑ. මොකද විපාක නාම රූප ටිකක් වළඳන්නේ. විපාක ටිකක් භුක්ති විඳින්නේ. පින්වත්නි මේ පටිච්ච සමුප්පාදේ විපාක වලට අයිති කොටසක් වෙනම තියෙනවා. කෙලෙස් වලට අයිති කොටසක් වෙනම තියෙනවා. විපාකයට අයිති කොටසක් වෙනම තියෙනවා. මේ විපාකයයි කෙලෙසුයි කර්මයයි එකතු වෙච්ච තැනක තමයි පින්වත්නි සසර හැදෙන්නේ. සසර හැදෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ බීජ කියලා සූත්‍රයක දේශනා කරනවා. මෙන්න මෙහෙම එකක්. කම්මං කෙත්තං විඤ්ඤාණං බීජං තණ්හාසෙනෙහෝ. මහණෙනි කර්මයේ නැමැති කුඹුරේ විඤ්ඤාණී කියන බීජය තණ්හාවෙන් තෙතමනේ ලැබෙමින් පැලවෙනවා කියලා. කර්මයයි විපාකයයි කෙලෙසයි එච්චරයි. කම්මං කෙත්තං කර්මයේ තමයි කුඹුර. විපාකේ මොකද්ද? විපාකේ විඥානේ. කම්මං කෙත්තං විඥානං බීජං. තණ්හාසෙනිහෝ තණ්හාව තමයි කෙලෙසේ. බලන්නකො පින්වත්නි කර්මයයි කම්මාවරණ විපාකාවරණ කෙලෙසාවරණ එච්චරයි. කර්මයෙන් වැහුනොත් විපාකයෙන් වැහුනොත් කෙලෙස් වලින් වැහුනොත් සසර. දැන් මෙතන බලන්න කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සෙනෙහෝ මහණෙනි කර්මී කියන කුඹුරේ විඥානේ නැවත නැවත පැලවෙමින් තණ්හාවේ වතුර ලැබෙමින් පෝර ලැබෙමින් මේ බීජේ පැලවෙනවා මහණෙනි. එතකොට මේක අතරේ කර්මී කුමක්ද විපාකේ කුමක්ද කිලේශේ කුමක්ද කියලා වෙන වෙනම තෝරලා බේරලා විස්තර කරලා දැනගන්න තරම් නුවණක් අපට තියෙන්න ඕන පින්වත්නි. පටිච්ච සමුප්පාදේ කියන්නේ කර්මයටයි විපාකයටයි කෙලෙසේටයි. පටිච්ච සමුප්පාදේ විසින් අපට කියලා දෙන්නේ කර්මයේ මෙයයි විපාකයේ මෙයයි කෙලෙසේ මෙයයි කියලා කර්මාවරණ විපාකාවරණ කිලේසාවරණ කියන කර්මයෙන් විපාකයෙන් කෙලෙස් වලින් ආවරණය වෙන්න තියෙන අවකාශයේ වසා දාන්න තමයි පටිච්ච සමුප්පාද නුවණක් ඕන වෙන්නේ. පටිච්ච සමුප්පාද නුවණක් ඕන වෙන්නේ ඕනෝකට. ඕකට තමයි ත්‍රිපරිවට්ට කියලා කියන්නේ. ත්‍රිපරිවට්ට ඕක බින්දෙන්න නම් ප්‍රඥාවේ විදර්ශනාත්මක වැඩිමක් තියෙන්න ඕනේ. ඒකට අපි කියනවා විවට්ටානුපස්සනාව කියලා. සසර වටේ බින්දෙන ආකාරයටම විදර්ශනා කරනවා. විවට්ටානුපස්සනාව. ඒක තියෙන්නේ අට්ඨාරස විපස්සනාවේ අන්තිම එක. එතකොට තමයි සසර වටේ කැඩිලා යන්නේ. සසර වටේ කැඩුනහම නැවත සාංශාරික සත්‍යයක් විදියට ඔබට කවදාවත් මේ ජරා මරණ දුකින් පීඩා විඳින සත්ව ලෝකයේ ඇතුලේ ආයේ කැරකෙන්න වෙන්නේ සද්ධාතනිකව මෙයා නිවිල යනවා. සද්ධාතනිකව නිවෙනවා පින්වත්නි සම්පූර්ණයෙන් මේ පුද්ගලයා තුල නිවීමක් මතුවෙනවා. ඒ සම්පූර්ණයෙන් නිවීම සම්බන්ධව බරපතල අදහසක් ලංකාවේ බෞද්ධයන්ට නැහැ. මොකද ඒගොල්ලන්ට මේ ගැඹුර ස්පර්ශ කරගන්න පුළුවන්කමක් නැහැ. විශේෂයෙන් මිදෙන්න නම් පින්වත්නි ඕගොල්ලෝ දැන් ලෝකයට ප්‍රතිචාර දක්වන මට්ටමේ බෑ. ඕගොල්ලෝ විශේෂයෙන් උපාදානයයි ඔය කරගන්නේ.
විශේෂයෙන්ම කෙලෙස් හදාගන්න එකයි ඔය කරන්නේ. දැන් බලන්න ලෝකේ වර්තමානයේ පහළ වෙන්නේ මම ලෝකේ අත්දකින්න ලෝකේ මට අයිති කියලා ඕගොල්ලෝ හිතාගෙන හිටියට මම මගේ කියන ගතියක් ඇතුලේ ඕගොල්ලෝ ලෝකේ නඩත්තු කරන්න මග බලාගෙන හිටියට සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද පින්වත්නි? සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන්නේ නාම රූප ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක්. ඒ අත්දැකීමට මම කියලා අපි හිතාගෙන ඉන්නවා, මගේ කියලා හිතාගෙන ඉන්නවා, මගේ ආත්මය කියලා අපි හිතාගෙන ඉන්නවා. මගේ ආත්මය කියලා අපි හිතාගෙන හිටියට සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන්නේ විපාකේ පරණ කර්මයෙන් හැදිච්ච, පරණ අවිද්‍යාවෙන් හැදිච්ච, පරණ තණ්හාවෙන් හැදිච්ච විපාක නාම රූප ටිකක් ඇතිවි නැතිවි යනවා. ඒ අත්දැකීමට සමහර අය අඬන ඕන්න ප්‍රතිචාර දක්වන විදිය. අවිද්‍යාවෙන් අන්ධ මන්ද වෙච්ච මිනිස්සෙක්, ප්‍රඥාවෙන් විමසා ගන්න බැරි වෙච්ච දුර්වල මිනිසෙක් හැම වෙලාවකම කරන්නේ මොකද්ද පින්වත්නි? හැම වෙලාවකම කරන්නේ එයා මේ කෙලෙස් සහිත ලෝකයට නාම රූප ධර්මයන් ඇති වෙලා නැති වෙලා යනකොට, නාම රූප ධර්මයන් ඇතිවි නැතිවි යනකොට එයා ඒකට කෙලෙස් සහගතව ප්‍රතිචාර දක්වනවා. එයා කෙලෙස් සහගතව ප්‍රතිචාර දක්වනවා. එතකොට කෙලෙස් සහගතව ප්‍රතිචාර දක්වනකොට අර නාම රූප ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා කියලා නුවණ නැති වුණාම අඬනවා. අඬන්න මොකක්වත් නැහැ. ඔයා මොකටද අඬන්නේ කියලා ඇහුවොත් පරමාර්ථ සත්‍යයෙන් බැලුවට පස්සේ මේ නාම රූප ධර්ම වල ඇතිවීමක් නැතිවීමක් වෙලා තියෙන මෙන්න මේ මිනිස්සු අඬනවා. ඇයි? එයාට මම පේනවා. මගේ කියලා ගතියක් පේනවා. පින්වත්නි, කෙලෙස් කියන්නේ මම කියලා බලන හුරුවට විතරයි. මම කියලා බලන හුරුව තියෙන තාක්කල් මාව නඩත්තු කරන්න වෙනවා පින්වත්නි. නඩත්තු කරන්න වැඩ කරන එක තමයි අபிසංස්කාර කියලා කියන්නේ. මම කියලා බලන හුරුව නැත්තම් පින්වත්නි කවද්ද දුකක් හටගත්තේ? මම මගේ කියලා අත්දැකපු නැති දේවල් වෙනස් වුණා කියලා, විපරිණාමයටපත් වුණා කියලා, අනිත්‍ය වුණා කියලා මම අඬලා තියනවද? මම මගේ දරුවා මැරුණාම ඇඬුවට රටේම ඉන්න දරුවෝ මැරෙනකොට මම අඬනවද? එහෙනම් ලෝකේ මරණය කියන්නේ දුකක්ද? නෑනේ පින්වත්නි. මේ මරණය නෙමෙයිනි ප්‍රශ්නය. මරණය නෙමෙයි ප්‍රශ්නය. මම මගේ කියලා නාම රූප ධර්මයන් ටික අල්ලපු එක නෙමෙයිද ප්‍රශ්නේ? අල්ලපු එකමයි ප්‍රශ්නේ. ඒ නිසා ලෝකේ දුක කියන්නේ නාම රූප ධර්මයන් පදනම් කරගෙන, නාම රූප ධර්මයන් විපාක විශේෂයි දකින්න බැරුව, නාම රූප ධර්මයන් ඇති වෙලා නැති වෙලා යන නිසා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සම්පජානීකාරීකම ඇතුලේ බලන්න බැරුව පින්වත්නි, ඒ ටික උපාදානය කරගෙන ඒවා වෙනුවෙන් අபிසංස්කාර රැස් කර ඉන්නකොට ඕගොල්ලෝ මම මගේ කියලා හිතාගෙන හිටියට මම මගේ කියලා ගන්න අබමල් රේණුවක්වත් නැහැ පින්වත්නි. ලෝකෙම වෙනස් වෙනවා, අනිත්‍ය වෙනවා, විපරිණාමයටපත් වෙනවා. එතකොට ඕගොල්ලන්ට අඬන්න වෙනවා, වැළපෙන්න වෙනවා, සෝසුසුම් හෙලන්න වෙනවා. එහෙනම් මතක තියාගන්න, අවිද්‍යා සහගත සත්‍යයක් නාම රූප ධර්මයන්ගේ මුලාවටපත් වුනොත් එයා හඬනවාමයි. ඔන්න ප්‍රතිචාර දක්වන විදිය. අශෘතවත් භූමියේදී, ආර්ය භූමියේ ඉපදෙන්න බැරි වෙච්ච හැම මිනිහෙක්ගේම හැට කඳුළු උනනවා. එක්ක සමහර අය නාම රූප ධර්මයන් නැති වෙනකොට ඒ නාම රූප ධර්මයන්ට ආස්වාදයෙන් ප්‍රතිචාර දක්වනවා. ආස්වාදයෙන් ප්‍රතිචාර දක්වනවා. ඒකත් සුදුසු නෑ පින්වත්නි. මම මේ පැත්තේ ඉන්නවා බලන්න, මගේ දරුවා මේ, මගේ ගෙදර මේ, මගේ ඉඩම මේ, මගේ කුඹුර මේ කියලා මම මගේ කියන හුරුවක් ඇතුලේ ලෝකයට ප්‍රතිචාර දක්වන්න ගන්නවා. ඒ කියන්නේ පින්වත්නි, එළියේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා ඒවා අත්දකින්න නැතුව ඇස් පියාගන්න, කන් දෙක වහගන්න කියලා නෙමෙයි කියන්නේ. මම මගේ කියන හුරුව ඇතුලේ ඒවා අත්දකින්න එපා. ඒවට ප්‍රතිචාර දක්වන එක ඇතුලේ මම මගේ කියන හුරුවකින් ප්‍රතිචාර දක්වන්න එපා. ඒකයි මේ කියන්නේ. මම කියලා බලන එකමයි කෙලෙසේ. කෙලෙස් නැතුව රූප බලන්න බැරිද? පුළුවන්. රහතන් වහන්සේටත් ඇස් තියෙන්නේ ඒකනේ. හැබැයි රහතන් වහන්සේට මම මගේ කියලා බලන හුරුව නෑනේ. ඒක ගෙවිලා ඉවරයිනේ. අපිට ඒක ගෙවා ගන්න බැරුවනේ මේ දඟලන්නේ. ඇස මම මගේ කියන කෙලෙස් වලින් තෙත් වෙලා යනවනේ. මම මගේ කියන ගතියකින් ඇස තෙත් වෙලා යන රටාවක් ඇතුළේනේ පින්වත්නි මට ඇහැ පරිහරණය කරන්න වෙලා තියෙන්නේ. ඒ මට්ටමේනේ මං ඇහැ පාවිච්චි කරන්නේ. එහෙනම් මේ අපි මුහුණ දෙන අත්දැකීම ඇතුලේ, අපි මේ ලෝකේ පරිහරණය කරන සීමාව ඇතුලේ පින්වත්නි,
කෙලෙස් ගතිය ගොඩනැගෙන්නේ නැති විදියට ප්‍රඥාව පාවිච්චි කරලා ප්‍රඥාවෙන් අරමුණේ කෙලෙස් ටික සිඳ ගන්න. ප්‍රඥාව යොදන්න බැරි වුණොත් දැන් මෙතන ප්‍රඥාව යොදනවා කියන්නේ මොකද්ද? ප්‍රඥාව යොදනවා කියන්නේ චතුරාර්ය සත්‍යයෙන් බලනවා කියන එක. ඥානය පාවිච්චි කරනවා කියන එක. එතකොට මේ ඥානය පාවිච්චි කරනකොට පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ සුචේතසෝ සබ්බදී විප්පමුත්තෝ සම්පූර්ණයෙන් මෙයාගේ සිත විශේෂයෙන් මිදෙනවා. මං දැන් අතහැරලා දාලා තියෙන්නේ මං ඕවා ගණන් ගන්නෑ කියලා ඕගොල්ලෝ කිව්වට ඒ අවිද්‍යාවෙන්ම අතහැරලා දාපු කම. හැබැයි අවබෝධයෙන් අතහැරලා දැම්මට පස්සේ විප්පමුත්තෝ එයාගේ සිත විශේෂයෙන් මිදෙන්නේ. පින්වත්නි සමහර විට ඕගොල්ලෝ මේ නාම රූප අත්දැකීම ඉස්සරහා එක්ක අඬනවා එක්ක hina වෙනවා එක්ක නාම රූප අත්දැකීම අමතක කරන්න හදන ඔන්න සාමාන්‍යයෙන් අසෘතවත් පෘථග්ජනෙක් නාම රූප වලට ප්‍රතිචාර දක්වන විදි වර්තමානයේ හැ උපදිනකොට එයා ප්‍රතිචාර දක්වන විදිය අමතක කරලා දාන්න හදන මං ඕවා අමතක කරලා තියෙන්නේ කියනවා. ඒවා අසාර්ථක දේවල් පින්වත්නි. තවත් සමහර අය ඉන්නවා නාම රූප අත්දැකීම ඉදිරියේ පින්වත්නි ඒක අමතක කරලා දාන්න හදනවා. අසාර්ථක වැඩක්. අමතක කළාට වැඩක් නැහැ. ආයෙත් මතක් වෙනවා. මොකද කෙලෙස් ගතිය තියෙන තාකල් කෙලෙස් සහිත මතකයක් අභ්‍යන්තරයේ අනුසය වශයෙන් ඕවා තැම්පත් වෙලායි තියෙන්නේ. මම මේ අමතක කරලා ඉන්නේ කිව්වට ආය මතක් වෙන එක නවත්තන්න බෑ. මම දැන් අමතක කරලා ඉන්නේ කිව්වට ඒවා බොරු කතා පින්වත්නි ආය මතක් වෙනවා. එක්ක සමහර අය ඉන්නවා මේ නාම රූප අත්දැකීමට හේතු හොයනවා මේ ප්‍රඥාව නැතුව. අවබෝධයෙන් තොරව ඒකට හේතු හොයන්න ගන්නවා. අවබෝධයෙන් තොරව හේතු හොයනකොට පින්වත්නි හැම වෙලාවකම ඒ පුද්ගලයා තුල අවබෝධයෙන් තොරව හේතු හොයනකොට මේ බාහිර කෙලෙස් සහිත ලෝකෙමයි යහට අහුවෙන්නේ. එයාගේ සිතමයි අහුවෙන්නේ. බාහිර ලෝකෙමයි අහුවෙන්නේ. මොකද්ද හේතුව කියලා බලනකොට මේ එළිය ලෝකෙමයි යාට අහුවෙන්නේ. Tamanගේ ස්කන්ධ ටිකමයි අහුවෙන්නේ. ඒකත් අසාර්ථකයි. අවබෝධයෙන් බලනකොට යාට තේරෙනවා නාම රූප ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක් තමයි හැම වෙලාවකම සිද්ධ වෙන්නේ. පැටලෙන්න නිමිති පේන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් බනිනකොට මම බැනුම් අහනවා කියලාමයි හිතෙන්නේ. මට බනින කෙනෙක් ඉන්නවා කියලා එළියේ හේතුවක්මයි පේන්නේ. ඔය ඉන්නේ බනින කෙනා කියලාමයි හිතෙන්නේ. නෑ මගේ අභ්‍යන්තරය තුල නාම රූප පරම්පරාවක ඇතිවීමක් නැතිවීමක් තියෙන්නේ. මේ මට ඇහෙන මට්ටමේ බැනපු නිසායි මට දුක නැත්තම් මං ඉන්න මෙතන බණ අහද්දි gederදී බැන්න කියලා මට දුක ගලන්නේ නෑනේ. කොහේදී හරි කොහොම හරි බැන්නට වැඩක් නෑ. මේ වෙලාවේ මා තුල නාම රූප ධර්ම පහළ වුණොත් විතරයි මට ප්‍රතිචාර දක්වන්න හිතෙන්නේ. එහෙනම් ලෝකේ බණින එක නෙමෙයි දුක. නාම රූප ධර්ම ඇති වෙලා නැති වෙලා යනකොට ඇතිවි නැතිවි යන නාම රූප පරම්පරාවක් තියෙනවා කියන පැහැදිලි නුවණ නැතුව පින්වත්නි ඒ නාම රූප ධර්ම වලට අවිද්‍යාවෙන්ම ප්‍රතිචාර දක්වනකොට බැනුම් අහන මම මෙහි ඉන්නවා. බණින ඔයත් එළියේ ඉන්නවා. ඔයා එළියේ ඉඳලා බණිනවා. මම බැනුම් අහනවා. මම මොකටද බැනුම් අහන්නේ කියලා ඕගොල්ලෝ ඒකට ප්‍රතිචාර දක්වනවා. නමුත් නාම රූප පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා යනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්න පුළුවන් වුණොත් පින්වත්නි එතනම ලෝකේ අත්හැරලා දාන්න පුළුවන්. අන්න එතන මම මගේ කියන කෙලෙස් ගතියෙන් සලායතනික නිමිති ටික තෙත් වෙලා නැහැ පින්වත්නි. එතන මෙයාට ප්‍රතිචාර දක්වන එක අත්හැරලා දාන්න පුළුවන්. හෙටත් බැනපු මිනිහෙක් හම්බ වෙනකොට සුන්දර විදියට යාව පිළිගන්න පුළුවන් මට්ටමේ හිතක් හැදෙනවා. ආරබුදයක් නැහැ. කනස්සල්ලක් නැහැ. විඩාවක් නැහැ. පීඩාවක් නැහැ. අසහනකාරීකමක් නැහැ පින්වත්නි. අසහනකාරීකමක් නැහැ. බලන්නේ ඒ தත්ත්වය මොන්න සානං සුන්දර தත්ත්වයක්ද? මොන්න තරම් වටිනා දෙයක්ද? ඊට පස්සේ කියනවා එතකොට විශේෂයෙන් හිත මිදෙනවා මේ වැඩපිළිවෙල ඇතුළේ. බුද්ධ ශාසනය ඇතුළේ මිදෙනවා නෙමෙයි. මං අතහැරලා දාලා නෙමෙයි. අවබෝධේ පදනම් කරගෙන අතහැරිලා. දස්මිටි කාලා අමාරුවෙන් අතහැරලා නෙමෙයි. අවබෝධේම පදනම් කරගෙන අතහැරිලා. ඒකෝ අරඤ්ඤේ විහරං අප්පමත්තෝ. මේ විදියට මිදෙනකොට ඒ පුද්ගලයා තුල හුදේකලාවටමයි කැමැත්ත. හුදේකලාව කියන්නේ කෙලෙස් ගලන් නැතුව ඉන්න මට්ටමටමයි යාට උමනාව ඇති වෙන්නේ. අපි බලන්නකො කෙලෙස් හදනවනේ අද. කෙලෙස් මවනවනේ. කෙලෙස් ගලන් නැත්තම් බලෙන් හරි කෙලෙස් ගලන විදියට එළියේ ලෝකේ වෙනස් කරගන්නවනේ. සමහර අයට කතා කරලා අපි කියන්නේ මොකද කතා කළේ? නෑ ටිකක් ගෙදර ඉන්න කම්මැලි වගේ. ඒකයි මේ කෝල් එකක් ගත්තේ ඔයාට කියලා කියන්නේ. ඇයි? නිකන් මේ කෙලෙස් ගලන් නැත්තම් නිකන් උණ වගේ, අමාරුයි වගේ.
බලෙන් හරි රාගයේ දේශේ ගල මෝහයේ ගලන හැටියට අපි ආයතන හයෙන් එක එක නිමිති හොයාගෙන ලෝකෙට යනවා. ඒ අපේ හිත මිදිලා නැති නිසාමනි. හැබැයි පින්වත්නි මේ සුන්දර වැඩපිළිවෙලට ආවොත් ඒකෝ අරඤ්ඤේ විහරං අප්පමත්තෝ කෙලෙස් වලින් හිත මිදෙන විවේකයමයි හොයන්නේ. මොකද එයා දන්නවා ඒකේ තියෙන සුන්දර ආස්වාදේ. ඕගොල්ලෝ දන්නේ කෙලෙස් එක්ක හැප්පෙනකොට ඇතිවෙන ලාමක ඊටාම පොඩි ආස්වාදේ. ඒ වෙනුවෙන් කොච්චර වැඩ කරනවද? ඒකනේ මං කියවර එක නෝනා කෙනෙක් අලියෙක් බල්ලා යන්න ටිකට් එකක් දාගෙන ලංකාවට ආවා කිව්වම පුංචි ආස්වාදයක් වෙනුවෙන් ගිහින් නෝනා මහ ගොඩක් වැඩ කරලානේ. නමුත් එයාට ඒ අලි බලලා ඉවර වුණාට පස්සේ ආස්වාදේ ඉවරයිනේ. මුන්නත් තරම් පොඩි ආස්වාද. හැබැයි කෙලස් ගලන් නැති එකෙන් හිත ආස්වාදමත් වෙනකොට පින්වත්නි ඒක ඒ වගේ ලාමක එකක් නෙමෙයි. ඒක සුන්දර එකක් පින්වත්නි. එතකොට මේ බඳු සුන්දර ධර්මයක අසිරිය ඒ ශ්‍රාවකයාට දැනුනම ඒකෝ අරඤ්ඤේ විහරං අප්පමත්තෝ හුදෙකලාවේ කෙලස් විවේකයෙන්ම ඉඳ හදනවා. කෙලස් ඒකට අපි කියන්නේ ධර්මයේ උපදි විවේකය කියලා. එතකොට ඒකේ තව කාය විවේකයේ චිත්ත විවේකයේ වගේ තත්වයන් තියෙනවා. වැදගත්ම දේ තමයි උපදි විවේකයේ. කෙලසුන්ගෙන් බැටකන්නේ නැහැ පින්වත්නි. කාම උපදියෙන් කෙලස් උපදියෙන් අபிසංස්කාර උපදියෙන් ස්කන්ධ උපදියෙන් එයා බැටකන්නේ. එයාට ඒකෝ අරඤ්ඤේ විහරං අප්පමත්තෝ අප්‍රමාදීකමක්මයි ඇති වෙන්නේ අවබෝධයේ පිණිස. එයා ප්‍රමාදනේ. අද බලන්නකෝ අද බණහලා නෑ ඔය වැඩේ නම් හොඳයි තමයි හාඳුරන්නේ. අපි ඉතින් මේ මගේ දරුවගේ වැඩ ටික ඉවර කරලා කරන්න. මුණුබුරාගේ වැඩ ටික ඉවර කරලා කරන්නම් කියලා හිතනවා. ළඟදී ඕගොල්ලන්ට මරණයයි හම්බ වෙන්නේ. වෙලාවක් නම් ලැබෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා ඕගොල්ලෝ මේ ඉන්න මට්ටමේම Tamanගේ සිත අවබෝධ කරගන්න. ඔය ඉන්න මට්ටමේම වර්තමානයේ කෙලෙස් හැදෙන්න දෙන්නේ නැති මට්ටමට ප්‍රඥාව ප්‍රබල කරගන්න. ඒ ප්‍රබලතාවය ඇතුලේ නොබෝ කාලෙකින් ඕගොල්ලෝ නිවෙයි. ඒ බඳු නිවීමක් පිණිස මේ සුන්දර බුද්ධ වචනය ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව સમાપ્ત කරනවා.